හලෝ කොහොමද ඉතින් ඔයාලට? ඔන්න ඉතින් අද මම අරන් ආවේ අපේ ගෙදර මාසේ අන්තිමට බඩු වෙද්දි හදන පාස්තා එකක්. මේක ටිපිකල් ශ්‍රී ලංකන් පාස්තා රෙසිපි එකක්. මොකද බඩු ඉවර හින්දා ඉතින් ලංකාව විදිහට තමයි පාස්තා හදාගන්න පුළුවන් වෙන්නේ. මුලින්ම මේ විදිහට වතුර ටිකක් ලිපේ තියලා වතුර එක උතුරද්දිම ලුණු කුඩු ඔලිව් ඔයිල් ටිකක් දාලා ඒකට අපි පාස්තා ටික ඇඩ් කරගන්න ඕන. මේක ඉතින් පාස්තා හදද්දී අපි හැමෝම ෆලෝ කරන ස්ටෙප්ස් ටිකක්. ඔන්න ඉතින් පාස්තා ටික නම් තැම්බිලා ඉවරයි. දැන් තියෙන ඉතින් මේකේ වතුර ටික අයින් කරගන්න. ඔයාලත් කවදා හරි දවසක මේ විදිහට පාස්තා කාලා තියෙනවද? ඒ කියන්නේ කලින් දවසේ දුරු වෙච්ච දවල් ටිකපු පොදිත් එක්ක තඹපු පාස්තා ටිකක් කාලා තියෙනවද? එහෙම කාලා නැත්නම් අනිවාර්යයෙන්ම මේක try කරලා බලන්න. ඒක පාස්තා හදලා කනවට වඩා මාරම රසයි අපේ හොදිත් එක්ක පාස්තා ගද්දි. මේක ඉතින් හදන්නේ අපි ළඟ තියෙන මාසේ අන්තිමට ඉතුරුම් බිතුරුම් වලින්නේ. ඒ හින්දා ගෙදර තිබ්බ සොසේජස් ටිකක් ඒ ටික කපලා දැම්මා. ඒකටම සුදු ලුණු කුඩු ටිකක් දැම්මා. ඔයාලා මේ සොසේජස් එක බයිට් එකට කන්නා වගේ හදනවා නම් අනිවාර්යයෙන්ම සොසේජස් බදිද්දී ලුණු කුඩු සුදු ලුණු ටිකක් දාලා බදින්න. එතකොට මාරම රසයි. ඒකට කැලි මිරිස් කුඩු ටිකකුත් දාලා බදින්න. එතකොට තවත් රසයි. මං කියන්නේ බයිට් එකට. ඒ වගේම දැන් අපි මේ හදන්නේ ටිපිකල් ශ්‍රී ලංකන් ස්ටයිල් පාස්තා එකක්නේ. ඉතින් ඒ හින්දා අපි ශ්‍රී ලංකන් ස්ටයිල් එකට කන විදිහට කාටට රසට දාන ඕන 3-5 කුඩු ඔක්කොම දාලා තමයි මම අද මේ පාස්තා එක හදාගන්නේ. ගෙදර තියෙන ඉතුරු වෙච්ච දේවල් වලින්. එතකොට ලංකාවේ අපේ කිව්වහම පොල් කිරි නැතුවම බැරි දෙයක් නේ. මම අද පොල් කිරි දාලා තමයි මගේ පාස්තා එක හදාගන්නේ. ඒ වගේම තමයි කියන්න ඕන මම දැන් මේ පාස්තා සෝස් එක හදන්න යන්නේ වයිට් සෝස් එක. මට සෝස් එක හදද්දී මතක් වුණේ ගෙදර ෆ්‍රෙෂ් මිල්ක් එකක් ඉවර වෙලා කියලා. ඉතින් ඔන්න ඉතින් මොනා කරන්නද? ඒකටත් මම පොල් කිරි දැම්මා. හැබැයි කියන්න ඕනේ පොඩ්ඩක්වත් රසයේ වෙනසක් නැහැ. මට හිතෙනවා ෆ්‍රෙෂ් මිල්ක් දැම්මටත් වඩා පොල් කිරි දාලා හදන එක රසයි කියලා. ඔයාලත් මෙහෙම try කරලා නැත්නම් try කරලා බලන්න. මේ තියෙන අන්තිම cheese slice එක ඒකත් ඔන්න දැම්මා. තව ටිකක් cheesy රස ගන්න ඕන හින්දා. ඉතින් ওই විදිහට තමයි මම white sauce එක හදලා උක උඩින් දැම්මා. අපි මේ පාස්තා එක හදාගත්තේ උදේටවත් රාටවත් කන්න නෙවෙයි හවසට තේකත් එක්ක බොන්න. ඉතින් තේකත් එක්ක මම මේ රස Nescafe mocha එක හදාගත්තා. ඒක chocolate එකක් double mocha කියලා කියන්නේ. ඉතින් ඔන්න ඕකත් එක්ක තමයි අද අපි හවසට හදපු ශ්‍රී ලංකන් ටිපිකල් ස්ටයිල් පාස්තා එක කන්න හදන්නේ. ඉතින් මේක තමයි අපේ evening snack එක.